කොච්චර මහන්සි දරුණත් කොච්චර වෙලාව අඩුයි කියලා මට හිතුණා. මම මං වෙනුවෙන් වැඩ කරන එක කවදාවත් නතර කරන්නේ නැහැ. මං හැම දවසකම මං වෙනුවෙන් වෙහෙස මහන්සිලා වැඩ කරනවා. මගේ තරඟකරුවෝ නිදාගෙන ඉන්න වෙලාවටත් මං ඇහැරගෙන මං වෙනුවෙන් වැඩ කරනවා. මගේ සතුරු නිදාගෙන ඉද්දි මං ඇහැරගෙන මං වෙනුවෙන් මං වැඩ කරනවා. මම මගේ ඉලක්ක හීන පසුපස හැම දවසකම වැඩිම වෙලාවක් හඹා යන කෙනා බවට පත් වෙනවා. මම කොච්චර වැඩ කරනවද කියන දේ මත මගේ දියුණුව රැඳිලා තියෙනවා කියලා මං අවබෝධ කරගෙන ඉන්නවා. අන්න ඒකින්ද මම කවදාවත් වැඩ කරන එක නවත්තන්නේ. මගේ ජීවිතේ කොච්චර මං කාර්යබහුල වුණත් මගේ ජීවිතේ කිසිම අවස්ථාවක් මම මගේ අරගන්නේ නැහැ. මම දන්නවා හැම අවස්ථාවකම ගොඩක් වටිනවා කියලා. මගේ ජීවිතේ මං කොච්චර කාර්යබහුල වුණත් මං හැම අවස්ථාවකම ලබා ගන්නවා. මං ඒ හැම අවස්ථාවකටම මූණ දෙනවා. මම මගේ දියුණුව ගැන උම්මතුවෙන් ඉන්න කෙනෙක්. හැම දවසකම මං උම්මතුවෙන් වගේ ඊට වඩා හොඳ වෙන්න උත්සාහ කරනවා. ඊට වඩා එක දෙයක් හරියක් දවසේ දිනා ගන්න උත්සාහ කරනවා. මම දන්නවා ඊට වඩා කොහොම හරි මං අද හොඳ වෙන්න ඕනි කියලා. මගේ ජීවිතේ පුරුද්දක් විදියට මම මැරෙනකම්ම මම මේ දේ දිගින් දිගටම කරගෙන යනවා. කොච්චර මහන්සිය කියලා දැනුණත් මම නතර වෙන්නේ නැහැ. මට දරා ගන්න බැරි තරම් මහන්සි දැනුණොත් මම මතක් කරනවා ඇයි මම මේක පටන් ගත්තේ කියලා. අන්න එතකොට මට මතක් වෙනවා මගේ දෙමව්පියෝ මාව දිනනකම් විශ්වාසයෙන් බලන් ඉන්නවා. එයාලගේ පරම්පරාවේ ඉන්න හොඳම කෙනා මං වෙනකම්. එයාලා බලන් ඉන්නවා. මගේ සහෝදරයා, මගේ සහෝදරිය, මගේ සැමියා, මගේ බිරිඳ මම දිනනකම් විශ්වාසයෙන් බලන් ඉන්නවා. එයාලත් එක්ක ඉන්න මම දිනනකම් එයාලා බලන් ඉන්නවා. එයාලා මාව විශ්වාස කරනවා. එයාලා විශ්වාසයෙන් මන් දිහා බලන් ඉන්නේ. මට බෑ කාගේවත් විශ්වාසෙ පළඳු කරන්න. මට බෑ මාව පරාද කරන්න. මම ආයෙත් මගේ වැඩ පටන් ගන්නවා. මම ආයෙත් මගේ ට්‍රැක් එකට එනවා. මම ආයෙත් මගේ ගමන පටන් ගන්නවා. මුළු ලෝකේ පුරාම තියෙන්නේ මගේ ජයග්‍රහණ. ඒ ජයග්‍රහණ වෙනුවෙන් මම ගත්ත නොඑක් මාදිලි අවස්ථා. මම කිසිම අවස්ථාවක් මගේ අරගන්නේ. මම හැම අවස්ථාවකටම මුණ දීලා තියෙනවා. හැම අවස්ථාවකම මම අත්දැකීම් ලබාගෙන තියෙනවා. මගේ ජීවිත කාලය පුරාවට මම ගොඩාක් අවස්ථාවන්ට මුණ දීලා තියෙනවා. ඒ අවස්ථාවල 70%කින් මම පල්ලෙහාට වැන්නොත් 120ක් වේගෙන් මම නැවත නැගිටලා තියෙනවා. මට මං ගැන හරිම ආඩම්බරයි. අතිශයින්ම මං උත්සාහවන්තයි. අතිශයින්ම මං දන්නවා මං ලබා දෙන දෙයට පෙරලා මට හපව ප්‍රතිඵල ලැබෙන බව. මේ මගේ වෙලාව, මේ මගේ හීන දිනා ගන්න මම වැඩ කරන්න ඕනි වෙලාව. මේ වෙලාව, මේ දැන්ම මං වෙනුවෙන්, මගේ ජයග්‍රහණ වෙනුවෙන් මම යොදා ගන්නවා. ගිහින් එන්නම් පරිස්සමෙන් ඉන්න.